ඔන්න ඉතින් අද මම ඔයාලට ගමේ විදියට රසම රසට කළු පාටට මේ විදියට චිකන් කරි එකක් හදන විදිය කියලා දෙනවා. ඉතින් මේක හදාගන්න හරි ලේසියි, ඒ වගේම හරිම රසයි. එකපාරක් හදලා කෑවොත් ඔයා ආපහු හදලා කනවා. එහෙනම් ඉතින් එන්නකෝ අද අපි මේ චිකන් කරි එක හදලා බලමු. මම භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙගෙන ඉතින් මම එකතු කර ගන්නවා කොටාගත්ත රතු ලුණු. ටික එකතු කරලා අපි චුට්ටක් කලවම් කරගමු. ඒ කියන්නේ රතු ලුණු ටික සාමාන්‍යයෙන් චුට්ටක් අපි බැදගමු. දැන් මම චූටියට කොටාගත්ත ඉඟුරු ටිකකුත් එකතු කරගන්නවා. ඊට මම සුදු ලුණු පේස්ට් එක එකතු කරනවා. ඔයාලට සුදු ලුණු පේස්ට් එක නැත්නම් සුදු ලුණු ගෙඩි තලලා එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික චුට්ටක් කලවම් කරගමු. දැන් මම මේකට මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මම මිරිස් කුඩු තේ හැඳි භාගයක්, පහ තේ හැඳි කාලා ලුණු කුඩු රස අනුව එකතු කරගමු. කුඩු තේ හැඳුකුත් එකතු කරගමු. අපි මේක මේ විදිහට කලවම් කරගමු. කලවම් කරගත්තට පස්සේ මම එකතු කරගන්නවා අපේ කුකුල් මස් ටික. මම මෙතන කටු සහිත සහ කටු රහිත කුකුල් මස් අරගෙන තියෙනවා ග්‍රෑම් 350. ඒ ටිකත් එකතු කරලා අපි හොඳට මේ විදිහට කලවම් කරගමු. මම මේකට අල ටිකකුත් එකතු කරගන්නවා. අල ටිකත් එකතු කරලා මම හොඳට කලවම් කරගන්නවා. ඔන්න අපි දැන් වතුර චුට්ටක්වත් එකතු කරන්නේ නැතුව පියනකින් වහලා මේක විනාඩි 5ක් විතර තම්බ ගමු. මොකද කුකුල් මස් වලට වතුර උනන නිසා. ඔන්න මේ මම ඔයාලට පෙන්නන්නේ හරියටම විනාඩි 5කට පස්සේ අපේ චිකන් එක ඔයාලට පේනවනේ අපි වතුර චුට්ටක්වත් එකතු කරේ නැහැ. ඒ වුණාට චිකන් එකට වතුර උනලා තියෙනවා. මේ විදිහට චිකන් එකෙම උනන වතුර වලින් තමයි අපි චිකන් ටික තම්බ ගන්න ඕනේ. අපි දැන් ආපහු පියනකින් වහලා තව විනාඩි 5ක් විතර මේක තම්බ ගමු. ඔන්න ඉතින් මේ මම පෙන්නන්නේ ඔයාලට හරියටම ආපහු විනාඩි 5කට පස්සේ. එතකොට මම හරියටම විනාඩි 10ක් අපේ චිකන් එක තම්බගෙන තියෙනවා. චිකන් වලින්ම උනන වතුර වලින් අපි දැන් චුට්ටක් මේ විදිහට හොඳට කලවම් කරගමු. ඔන්න මේ වෙලාවේදී මම එකතු කරගන්නවා වතුර. මම මේ වෙලාවේදී වතුර එකතු කරගන්නේ අපේ චිකන් ටික වැහෙන ප්‍රමාණයට විතරයි. මොකද අපිට කන්න හොදිත් ඕනේ නේ. ඒක නිසා මේ විදිහට වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ටික එකතු කරලා මම එකතු කරගන්නවා තරාගත්ත සේර. ඒ වගේම අමු මිරිසුත් එකතු කරනවා. ඊට පස්සේ කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. ශාම්ප කෑලි දෙක තුනකුත් මේ විදිහට එකතු කරගෙන මම දැන් මේක කලවම් කරගන්නවා. අපි දැන් මේක හොඳ බොර හොද්දක් වගේ වෙනකම් හොඳට හිඳ ගන්න ඕනේ. අපි දැන් මේක පියනකින් වහලා නිවාඩු පාඩුවේ අපි මේ හොද්ද උයාගමු. අපි බලමු මේ වෙලාවේ අපේ චිකන් එක කොහොමද කියලා. මාර සුවඳයි මේ වෙලාවේ. කළු පාටට රසට හැදෙන අපේ චිකන් කරි එක. මේක ඉතින් තව චුට්ටක් අපි හිඳ ගන්න ඕනේ. බොරේ ගතිය වගේ එනකම් අපි මේක හිඳ ගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් අපේ රසම රස චිකන් කරි එක මම හදාගෙන ඉවරයි. ඉතින් මම චිකන් කරි එක විදියට හදනවා. මේ මම හදාගන්න තවත් එක විදියක්. ගමේ විදියට කළු පාටට කන්න කැමති අය ඉන්නවනේ. ඉතින් ඒ අයට තමයි මම අද මේ රෙසිපි එක අරගෙන ආවේ. ඉතින් මේක හරිම රසයි. එහෙනම් ඕගොල්ලොත් මම මේ කියලා දුන්න රසම රස චිකන් කරි එකේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න.